මාතලේ මහවෙල පිසෝඇල්ලෙන් වැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණේ ඊයේ දිනේයි. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි රණසිංහ බිනර නැමැති තරුණයෙකි. මෙම තරුණයා තවත් පිරිසක් සමග ඊයේ පිසෝඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී අඩි 400ක පමණ උසක සිට පහළට වැටි මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. බිනර කියන්නෙම ඉතාමත් යහපත් හදවතක් ඇති තරුණයෙකි. ඔහුගේ මෙම හදිසි වියෝව ශෝකාන්තයක්ම වී ඇති බව සමාජ මාධ්‍ය තුල දැක ගන්න ලැබුණා. මගේ මල්ලි ඉසුරුයි බිනරයි එකම වයසේ. ඕලෙවල් කාලේ දෙන්නම ලොකු වලියක් දාගත්තා. ඒතයින් පස්සේ දෙන්නම හොඳම යාළුවෝ වගේ. බිනර මගෙන් ඉගෙනගත්ත හොඳ හදවතක් තියෙන කොල්ලෙක්. ඌ මට අපේ මල්ලිට පණ ඇරලා සලකනවා. අපි වෙනුවෙන් ඕන දෙයක්. ඊයේ ඉසුරු මල්ලිව මුණ ගැහිලා ගිහින් තියෙන හයික් එකක් යන්න. ඊයේ දවල් කන්දෙන් වැටිලා. අපේ මල්ලි මිනිස්සු මරනම ලේසියෙන් අඬන්නේ නැහැ. අද උගේ කඳුළු වලින් බිනර කියන්නේ කවුද කියලා මට තවත් හොඳට තේරුණා. පොඩි කාලේ වලිදාගත්තට ටිකක් ලොකු වෙද්දි බිනර කියන්නේ හැමෝගෙම හිත දිනාගත්ත රත්තරන් හදවතක් තියෙන කොල්ලෙක් විදිහට හැමෝගෙම දුකේදී හිටපු අවංක හදවතක්. ඔයා අපිව දාලා ගියා කියලා හිතාගන්න බැහැ මගේ අයියේ. ආයිත් කවුද මට බනින්නේ කවි මේ දේ කරන්න එපා උඹ මේකට යන්න එපා මේවා කරන්න එපා කිය. මට පිස්සු වගේ පණ මේවා කියද්දි. ලස්සන්ට ඉන්නව දකින ඔයාව ඔහොම දකින්නේ කොහොමද ඕයි? ඔයයි මමයි කරපු කියපු දේවල් හිත පතුලෙම තියෙයි පන. අන්තිමට හම්බුන දවසේ හිතුවේ නැහැ මෙච්චර ඉක්මනට උඹට මෙහෙම යන්න වෙයි කියලා. උඹ වගේ හොඳ යාළුවෙක්ගේ අඩුව පුරවන්න අමාරුයි. ආදරෙයි හැමදාම. හිතාගන්න බැහැ බං උඹට මොකද උනේ කියලා ඇත්තටම. හැමදාටමත් hina වෙලා ඉඳපු උඹ අපිව දාලා ගියා කියලා අපි කොහොමද බං හිතන්නේ? හීනයක් වගේ බිනර.